මිකෙල් බබයි අම්මි හදන්න යන්නේ ක්‍රිස්මස් කේක් එකක්. මොනවද හදන්නේ අපි? ක්‍රිස්මස් කේක්. ඔන්න අපේ මිකෙල් බබා ඒප්‍රන් එකකුත් ඇඳගෙන ඔයගොල්ලන්ට ක්‍රිස්මස් කේක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ කැෂූ. මම ඔයගොල්ලන්ට ප්‍රමාණයන් වීඩියෝ එකේ ඉස්සරහදී දාන්නම්. ඊට පස්සේ මෙතන අරන් තියෙනවා මම බ්ලැක් කරන්ට්ස්, මෙතන තියෙනවා ඔරෙන්ජ් පීල්, පුහුල් දෝසි, ඊට පස්සේ චෙරි අරන් තියෙනවා කොළ පාට, රතු පාට, ඒ වගේනුත් ප්‍රමාණයන් මම දාලා තියන්නම්. ඊට පස්සේ අපි අරන් තියෙනවා ගෝල්ඩන් රේසින්, මෙතන තියෙන්නේ චව් චව්, මෙතන තියෙනවා ප්ලම්ස්, මෙතන තියෙනවා ඉඟුරු දෝසි. හැමදේම කරන්න කලින් ඉතින් කාලා බලන්න එපා. ඔන්න බලන්නකො මිකෙල් බබා රස බලන විදිය. දැන් අපි ඉස්සෙල්ලාම අපේ මේ පළතුරු ටික මික්ස් කරගන්නයි යන්නේ. මම දැන් ඉස්සෙල්ලා පෙන්නපු පළතුරු ටික අපේ මිකෙල් බබා මේ බෝල් එකට දානවා. මේ පළතුරු එක්ක ඔයගොල්ලන්ට රටේ ඉඳි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මගේ ටීචර් මගේ මිස් කියලා තියෙන්නේ සාමාන්‍ය රිච් කේක් එකකට රටේ ඉඳි වගේ දෙයක් පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් මම ඒ නිසා මේ රෙසිපි එකටත් රටේ ඉඳි ගන්නෙ නැහැ. ඔයගොල්ලෝ කැමති නම් දාන්න පුළුවන්. ඊළඟට අපි මේ දාගන්නේ හනි. මේ තියෙන රෝස් එසන් තේ හැඳි භාගයක් දාගන්න. පැණි දාගන්නෙත් අපි තේ හැඳි එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ ආමන්ඩ් එසන්ස්. ආමන්ඩ් එසන්ස් අපි දාගන්නවා තේ හැඳි එකක්. ඊළඟට දාගන්නේ බ්‍රැන්ඩි. බ්‍රැන්ඩි ඕගොල්ලන්ට බ්‍රැන්ඩි අවුල් ඇලර්ජි මොකක් හරි තියෙනවා නම් ඕගොල්ලන්ට බ්‍රැන්ඩි එසන්ස් එක දාගන්න පුළුවන්. නමුත් හරි බ්‍රැන්ඩි එක දාගන්න පුළුවන් නම් රස සුවඳ දෙක තියෙනවා. ඊට පස්සේ මේ මිකෙල් බබා දාන්නේ වැනිලා තේ හැඳි එකක්. බ්‍රැන්ඩි ටිකක්. බ්‍රැන්ඩි නැත්තම් අපිට ඉඳා. බ්‍රැන්ඩි නැත්තම් අපිට ගන්න පුළුවන් ෆැමිලි වයින්. ඊට පස්සේ මිකෙල් බබා දැන් දාන්නේ මේ සුවඳ කුඩු. සුවඳ කුඩු හදාගන්නේ එනසාල් කරාබු නැති සාදික්කා වසාවාසි කියන හතර අරගෙන පොඩ්ඩක් කබලේ බැදලා කුඩු කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරලා අපි ටික වෙලාවක් මේක වහලා තියෙනවා පැය 5ක් 6ක්. ඔයගොල්ලන්ට දවස් ගණන් වුණත් මේක වහලා තියන්න පුළුවන්. මාසයක් වුණත් මේක හදලා මේ විදිහට වහලා තියන්න පුළුවන් හොඳට. මේකට වතුර කලවම් වෙන්නේ නැති වෙන්න හදාගන්න. නැත්තම් මේක පුස් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දවස් කීයක්ද වහලා තියන්නේ? මේ හැම දවසකම ඔයගොල්ලෝ එක සැරයක් හරි දවසට මේක මික්ස් කරන්න. එහා මෙහා මික්ස් කරන්න. එතකොට තමයි මේකට හොඳට රස එකතු වෙලා පදමට හැදෙන්නේ. මේක මිකෙල් බබා මික්ස් කරද්දී හරියට මික්ස් වෙන්නේ නැති නිසා මම මේ විදිහට ග්ලව්ස් එකක් දාලා හොඳට මික්ස් කරනවා. මොකද මේ පළතුරු ටිකට අපි දාපු එසෙන්ස් වර්ග එතකොට සුවඳ කුඩු එක හොඳට අල්ලන්න ඕනේ නිසා. ඊට පස්සේ අපි බිත්තර සුදු මද වෙනම බීට් කරගන්න ඕනේ. මෙතනදී අපි මේක හිම පදමට තමයි බීට් කරගන්නේ. එතකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ බෝල් එකේවත් බිත්තර තිබ්බ තැනවත් කිසිම තැනක බීටර් එකේවත් වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. නිකන් හරි වතුර බිඳුවක් හරි තිබ්බොත් අපේ බිත්තර සුදු මද එක හිම පදමට බීට් වෙන්නේ නැහැ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මම මේ විදිහට හයි ස්පීඩ් දාලා බීට් කරගන්නවා. මෙන්න මේකට තමයි අපි හිම පදම කියන්නේ. මේක හරියට නිකන් අර පුළුන් ගොඩක් වගේ එනවා. හරියටම වතුර බිඳුවක්වත් නැතුව අපි බීට් කරගත්තොත්. ඊට පස්සේ අපි මේ වගේ ටිකක් ලොකු බෝල් එකක් ගන්නවා. අරගෙන සීනි දා ගන්නවා ග්‍රෑම් 200ක්. ඊට පස්සේ අපි බටර් ග්‍රෑම් 100ක් දාගන්නවා. ආමරුෂ්ණත් විදිහට තමයි බටර් ගන්නෙ.
මේ කේක් එක වෙඩින් කේක් රිච් කේක් නත්තල් කේක් කියන තුනම එකයි. සාමාන්‍යයෙන් රිච් කේක් කියන එක පොඩ්ඩක් කල එක අඩුවෙන් ගෝල්ඩන් කලයකට ගන්නවා. ඊට පස්සේ නත්තල් කේක් එක ඉස්සරින්දම අපි දන්නවා වෙඩින් කේක් නත්තල් කේක් කියන්නේ අවුරුදු ගණන් කල් තියලා ඒක පදන් වෙන්න තියලා ඊට පස්සේ හදලා ගන්න කේක් තමයි ගන්නෙ. දැන් නම් දවසින් දෙකෙන් පෑන් දෙකනුත් හදනවා එකම රස එනවා ලොකු වෙනසකුත් නැහැ. නත්තල් කේක් එකේ වෙඩින් කේක් එකේ වෙනස බොහෝ වෙලාවට නත්තල් කේක් එකට උඩින් අයිසින් ලේයර් එක දාන්නේ නැහැ. වෙඩින් කේක් එකේ අපි ඒ අයිසින් ලේයර් එක දානවා. මේක අපිට මැෂින් එකේ වුණත් බීට් කරගන්න පුළුවන්. නමුත් මම පොඩි ප්‍රමාණයක් හදන නිසා මම හෑන්ඩ් බීට් එකේ තමයි කරන්නේ. ඔයගොල්ලන්ට කෙලින්ම මික්සර් එකට දාලා එහෙම මේක මික්ස් කරගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අනිත් ඒ තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ වෙඩින් කේක් නත්තල් කේක් මේවා කන්න බෑ මේවට බ්‍රැන්ඩි දාන නිසා කියලා. නමුත් ඇත්තටම විද්‍යාත්මකව බැලුවහම මේවට දාන බ්‍රැන්ඩි එක අපි උෂ්ණත්වය වැඩි වෙද්දි මේක වාෂ්ප වෙලා යනවා. එතකොට මේකේ සුවඳ රස විතරයි මේක ඉතුරු වෙන්නේ. මේ තියෙන්නේ අපි බීට් කරගත්ත බටර් ටිකයි සීනි ටිකයි. මේක සීනි දිය වෙන්නම් බීට් කරගන්න ඕනේ නැහැ. මොකද අපි බිත්තර කහ මද දානවා එකින් එක. දාලා බීට් කරද්දී කොහොමත් මේකේ සීනි දිය වෙනවා. අපි සුදු මද බිත්තර 4ක් අරගෙන ඒකේ සුදු මද වෙන් කරගත්තා. සුදු මද වෙන් කරගෙන මේ අයින් කරගත්ත කහ මද ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන කහ මද 4ක් තියෙනවා. මෙතනදී එක එක්කෙනා මේ රෙසිපීස් හදන විදිහ වෙනස්. මේ කහමද සුදුමද එකට දාලා බේට් කරන රෙසිපීත් තියෙනවා. මගේ ක්ලාස් ටීචර්ගේ රෙසිපි එකෙත් ඒ වගේ රෙසිපි එකක් තමයි තියෙන්නේ. නමුත් මම මේ වෙන ඒ ටීචර් දුන්න අවවාදත් අරගෙන වෙන රෙසිපි එකක් තමයි මම මේ try කරන්නේ. මේකෙදි මම වෙන වෙනම ගන්නෙ. සමහර රෙසිපි වලදී එකට දාලා ගන්නත් පුළුවන්. කොහොම වුණත් මේ නත්තල් කේක් වෙඩින් කේක් කියන එක අනිත් කේක් තරම් හදන්න අමාරු එකක් නෙමෙයි. ඇත්තට මේක හරිම ලේසි. මොකද අර අනිත් බටර් කේක්, චොක්ලට් කේක් තරම්වත් අමාරු නෑ මේ කේක් එක හදන්න. කවදාවත් කේක් හදපු නැති කෙනෙක්ට උනත් හදන්න පුළුවන්. මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන මුලින්ම try කරලා බැලුවොත්. ඉතින් අපි බබාල එක්ක මේවා හදන්න ගත්තට මේ වගේ දේවල් අපිට බබාට දැම්මම දෙන්න බෑනේ. අවුරුදු 2 බබෙක්ට මේ වගේ දෙයක් කොහොමඩත්ම දෙන්න බෑ. ඒ හින්දා අපේ බබාලව සම්බන්ධ කරගන්න පුළුවන් උපරිම දේවල් වලට අපි බබාලව සම්බන්ධ කරගමු. ඒකෙන් එයාගේ මොලේ වර්ධනයට, එයා ගෙදර වැඩවලට උදව් වෙන්න, ඒ හැම දෙයක් ගැනම එයාට පුංචි හරි අවබෝධයක් යනවා චූටි කාලේ ඉඳන් එයාව මේවට සම්බන්ධ කරගත්තාම. ඊට පස්සේ මම මේ ටික මේ විදිහට එකතු කරගෙන මම පෑන් එකේ ටිකක් බැදගත්තා රුලන්. ඒක අමුවෙන් දාන්නේ නෑ, චුට්ටක් බැදගන්නවා. ගොඩාක් රන්වන් පාට වෙන්න නෙමේ. ඒක මම ටික ටික එකතු කරලා මේක ආයෙත් බීට් කරගන්නවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ ඉන්ග්‍රීඩියන්ස් කොහෙන්ද ගන්න කියලා. ඔයගොල්ලෝ මහරගම අවට ඉන්නවා නම් මම මේවා ගත්තේ මහරගම රෙඩ් රෝස් එකෙන්. ඇත්තටම ඒකේ සර්විස් එකත් හොඳයි. ඒගොල්ලන්ගේ ඒ තියෙන ඉන්ග්‍රීඩියන්ස් උත් හරිම හොඳයි. හොඳ ක්වොලිටි එකකින් තියෙන ඒවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පෙටා ලතීෆියා එතකොට සෙන් ඇන්තනීස් වගේ එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය හැම නගරයකම වගේ කේක් අයිටම් තියෙන කේක් බඩු තියෙන කඩ තියෙනවා. එන්නේ ඕන මෙහෙකින් ඔයගොල්ලන්ට මේ දේවල් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මම අරන් තියෙන ප්‍රමාණි කේක් එකක් හදන්න රුපියල් 5000ක් වගේ තමයි යන්නේ. තියෙන්නේ අපි හොඳට පදම් වෙන්න වහලා තියපු පළතුරු බාස්කට් එක. මේක අපි දැන් අරගෙන මේකට පාන් පිටි ටිකක් දානවා. මේ තියෙන පාන් පිටි. මෙතන පාන් පිටි ග්‍රෑම් 20ක් විතර වගේ තමයි තියෙන්නේ. අපි මේකට පාන් පිටි දාලා හොඳට මික්ස් කරන්න ඕනේ. ඉතින් මම මේ අරගෙන තියෙන ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් සයිස් අඟල් දෙකේ කෑලි වලින් අපිට කෑලි 16ක් 15ක් 16ක් විතර කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත මේ ක්‍රීම් කරගත්ත සීනි බටර් බිත්තර එකට අපි දානවා මෙන්න මේ පළතුරු ටික. මේ පළතුරු ගද්දි සමහර ඒවා නම් පොඩි පොඩි කෑලි විදිහට තමයි එන්නේ. ඔරෙන්ජ් පීල් වගේ දේවල් පොඩි පොඩි කෑලි කපලා එන්නේ. නමුත් චව් චව් කජු එතකොට ඉඟුරු දෝසි පූල් දෝසි වගේ දේවල් ලොකු කෑලි නෙන්නේ. ඒවා අපිට අවශ්‍ය ප්‍රමාණයට චූටියට කපා ගන්න ඕනේ. ඒ කෑලි චූටි වෙන තරමට හොඳයි. මොකද එතකොට අපි කන හැම කටකටම ඒ රස ඔක්කොම එකතු වෙලා ඒ කේක් එකේ රස වැඩි වෙන්න ඒක බලපානවා.
ඊට පස්සේ මම දෙහි ගෙඩියක ලෙල්ල ග්‍රේට් කරලා අරන් තියෙනවා. මේ තියෙන ඒක අපි අවසානයේට මේ බැටර් එකට එකතු කරගන්නවා. ඔයගලන්ට ලෙමන් ගෙඩියක උනත් ලෙල්ල එකතු කරගන්න පුළුවන්. ලෙමන් නම් ලොකු ගෙඩි නිසා ගෙඩියකම වගේ පොත් එකතු කරගන්න එපා ග්‍රේට් කරලා එකෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න දෙහි ගෙඩියක වගේ කොටසක් එන්න. ඊට පස්සේ අපි අර හිම පදමට හදාගත්ත බිත්තර සුදු මද ටිකත් මේකට එකතු කරලා අපි බීට් කරන්නේ නැහැ. අපි මේ වගේ ලී හැන්දකින් හරි මොකක් හරි හැන්දකින් මේ විදිහට මික්ස් කරගන්න එක විතරයි කරගන්නේ. මේ වෙද්දි අපි අවන් එක ප්‍රීහිට් කරන්න දාලා තියන්න ඕනේ සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක්. ඊට පස්සේ අපි මේක ට්‍රේ එක දාලා බේක් වෙන්න තියෙනවා පැය භාගයක් ඒ 160ට. ඊට පස්සේ පැය භාගෙන් පස්සේ අපි තව පැය එකහමාරක් විතර 130ට දාලා තියෙනවා. මේ වෙඩින් කේක් වලට ක්‍රිස්මස් කේක් වලට අපි ට්‍රේ එක හදාගද්දි පොඩ්ඩක් වෙනස්. මොකද හේතුව අපි මේක පැය එකහමාරක් දෙකක් බේක් කරන නිසා මේක අර ගොඩක් තැටියේ රත් වෙද්දි වටේ ටික ගොඩක් කර වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකට මෙන්න මේ විදිහේ ෂීට්ස් ඒ කියන්නේ පත්තර කොළ වගේ ඒවා එක පිටුවක් නෙමෙයි පිටු කිහිපයක් පිටු දෙක තුනක් නවලා අපි මෙහෙම දාගන්නවා. දැන් මම මෙතනට පත්තර පිටු තුනක් අරන් තියෙනවා. එතකොට මෙතන සම්පූර්ණ පිටු 6ක් වගේ උස්සට යට අඩිය කවර් වෙනවා. ඒ වගේම අපි වටේටත් දාගන්නවා ඔයිල් පේපර් එකට යටින් ওই විදිහට අපි ලොකු ලේයර් එකක් දාගන්නවා. එතකොට අර කේක් එකේ යටපැත්තෙන් වැඩියෙන් රත් වෙන එක අඩු වෙන නිසා. මේකට පුළුවන් තරම් පත්තර කොළ වගේ එක එක printed කොළ පාවිච්චි කරන්න නැතුව මේ විදිහට plain color සුදු පාට එකක් පාවිච්චි කරන්න. මොකද අරවැය තියෙන color එක අපේ කෑමත් එක්ක mix වෙන්න පුළුවන් නිසා. දැන් මම ඊට උඩින් මෙන්න මේ විදිහට ඔයිල් පේපර් එකක් දාගන්නවා. ඔයගොල්ලන්ට කිචන් පේපර් එකක් වුණත් දාගන්න පුළුවන්. ඒ විදිහට දාලා පොඩක් බැටර් ටිකක් ගාලා වටේ කොලේ ටිකක් අනිත් කොලත් එක්ක සම්බන්ධ වෙන්න අලවන්න. එතකොට මේක හැකිලෙන්නේ නැහැ. දැන් අපි අපේ බැටර් එක මෙන්න මේ විදිහට දාගන්නවා. මේක හොඳට මික්ස් කරලා දාගන්න. ඒ වගේම මේක අර එක එක කෑලි කෑලි තියෙන හින්දා කඳු වගේ එක එක හැඩයට තියෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් උඩ හොඳට හැන්දකින් ඒක සමතලා කරගන්න සමබර කරගන්න. නැත්තම් කඳු වගේ එක එක විදිහට මේක බේක් වෙද්දී එන්න පුළුවන්. මේ තියෙන අපි ඒ විදිහට දාගත්ත කේක් එක අපි දැන් ඊළඟට මේක ප්‍රීහීට් කරපු oven එකට දාලා පැය එකහමාරක් විතර බේක් කරගන්නවා. ඔයගලට පේනවා ඇති මේක 160ට මම දාලා තියෙන්නේ. ඊට පස්සේ මම එලාම් එක තියාගන්නවා පැය භාගයකින්. මොකද පැය භාගයකට පස්සේ මම මේක 130ට අඩු කරලා පැය එකහමාරක් වෙනකම් තියෙනවා. මේ මං ඒ විදිහට පැය භාගයක් බේක් කරගත්ත එක ඊළඟට මම පැයකට ටයිම් එක හදලා තියෙනවා. සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර ඉස්සෙල්ලා පැය භාගයට අමතරව තව පැය එකහමාරක් විතර බේක් වෙන්න යනවා ටයිම් එක. නමුත් මම කෝකටත් කියලා ආයෙත් මම ටයිම් එක තියන්න පුළුවන් නිසා තව පැයකට වගේ තියලා බලනවා ඉස්සෙල්ලාම කොහොමද අපේ කේක් එක බේක් වෙන්නේ කියලා. මොකද එක එක oven වලට එක එක ටයිම් තමයි යන්නේ. oven එකේ බ්‍රෑන්ඩ් එක අනුව යන ටයිම් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මං ඒ විදිහට පැය එකහමාරක් දෙවෙනි සැරේ තියාගත්තා. ඊට පස්සේ සම්පූර්ණ පැය දෙකක් තමයි අපේ කේක් එක අපි බේක් කරගත්තේ. මේ තියෙන ඒ විදිහට මම එළියට අරගෙන නිවෙන්න තියලා මේ ගලව ගන්න කේක් එක තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කේක් එක සමහර අය මේක පොඩි කරලා මේ කේක් එක ආයෙත් පොඩි කරලා බෝල් එකකට දාලා ඒකට ජෑම් වගේ දෙයක් දාලා ගෝල්ඩන් සිරප් දාලා ඒක ආයෙත් මික්ස් කරලා ඒක අර තැටියක සමතලා කියන අර තැටියකට දාලා හොඳට තලලා තද කරලා ඒක කොටු කපාගෙන තමයි අපි ගොඩක් වෙලාට වෙඩින් කේක් වගේ දේවල් හදන්නේ. නමුත් ක්‍රිස්මස් කේක් එක මෙන්න මේ විදිහට කෑලි කපලා තමයි සමහර අය ගන්න. ගොඩක් වෙලාට ක්‍රිස්මස් කේක් එක එහෙම පොඩි කරලා ජෑම් දාලා හදන්නේ නැහැ. එහෙම හදන්නත් පුළුවන්, බැරි නැහැ. නමුත් මම අද හදන්නේ මෙන්න මේ විදිහට කේක් එකේ මේ වගේ කට එහෙකින් තියලා කපා ගන්නවා. මේ කටර්ස් ඔයගලන්ට ගන්න තියෙනවා කේක් අයිටම් ගන්න තැන්වලින්.
මම මේ විදිහටම මේක පොඩි කරන්න ජෑම් මුකුත් දාන්නේ නැතුව මේ බේක් කරලා ගත්ත විදිහටම කොටු කපලා මේවා පැක් කරගන්නවා. ඔයගලන්ට ඕන නම් මේ කේක් එක මේ විදිහටම කොටුවට කෑලි කපන්නෙත් නැතුව අර ලස්සන බොක්ස් එකක දාලා ඔයගලට කාට හරි දෙනවා නම් gift එකක් විදිහට දෙනවා නම් කොයි හරි ඔයගල නෑදෑයෙක් යනවා නම් අරන් යන්න පුළුවන්. මම මේක ගෙදර කෑමට හදන නිසා මම මේ විදිහට කොටු කපලා මේ විදිහට ඔතා ගන්නවා. ඉතින් මම ඔයගලන්ට අර විදිහට කපන විදිහ මික්ස් කරලා ජෑම් දාලා හදන විදිහ වෙඩින් කේක් රෙසිපි එකදී අරන් එන්නම්. ඒ වගේම මේක ඔයගලන්ට ඕන නම් උඩින් අයිසින් ලේයර් එක දාගන්න පුළුවන්. මම එහෙම දාන්නෙත් නෑ ක්‍රිස්මස් කේක් එකට. මම අනිත් වෙඩින් කේක් රෙසිපි එකේදී ඒ අයිසින් එකත් ඔයගලන්ට කියලා දෙන්නම් ආයෙත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේක පැක් කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ක්‍රිස්මස් වෙන්නම ඕනේ නැහැ. ඔයගොල්ලෝ ආස නම් ඕන වෙලාවක මේක හදලා බලන්න පුළුවන්. රෙසිපි එක ගේන්න පරක්කු වුණාට සෝරි. ඉතින් ක්‍රිස්මස් එකට තව දවස් දෙකක් තියෙනවනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ දවස් දෙක ඇතුළත මේක හදලා බලන්න.